ධම්මා CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් සොබාදම් මාතාව තමයි අපි හැමෝටම ලෝකේ ජීවය සලසලා දෙන්නේ. ගසක් සෙවන කරමින් මේ ලෝකයට පහළ වෙලා ගසක් සෙවන කරගෙන ලෝකයට සත්‍ය විවර කරමින් ගසක්ම සෙවන කරගෙන පිරිනිවනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකේ පරිසරය ගැන හරියට සංවේදී බව හදාගත්ත ශාස්ත්‍රඥ වහන්සේ නමක්. අපිට අපේ ජීවිතේ වටිනාම සිසිලස සැනසෙල්ල කොහෙන්ද ලැබෙන්නේ කියලා බැලුවොත් අපි හැමෝටම දැනෙන හැඟෙන දේ තමයි මේ සොබාදම් මාතාව තමයි අපිට සැබෑම සැනසීම සිසිලස ලබලා දෙන්නේ. සොබාදාමේ සැනසීම සිසිලස අපේ සිත සුවපත් කරන ඖෂධයක්. යම් කෙනෙක් සෙවන සැලසූ ගසක අතු කපලා දානවා නම් බිඳලා දානවා නම් දහමෙහි පවා අපිට ඉගැන්නුවා සෙවන සැලසූ ගසක අතු කැපීමද අසත්පුරුෂකමක් කියලා. ඔබ හිතන්න එබඳු දහමක් අපිට ලැබුණු කලක අපි මේ පරිසරය ගැන මොන තරම් සංවේදී වෙන්නට ඕනද? අපි අපේ සොබාදම් මාතාව මොනතරම් පරිස්සම් කරගන්නට ඕනද? සොබාදම් මාතාවද දිනෙන් දින වයසට යනවා. එබඳු වයසට යන සොබාදාමක අපි පුළුවන් තරම් මේ පරිසරයට ආදරය කරන්න, පරිසරය රැකගන්න, අපි හැම කෙනෙක්ම පරිසරය පිළිබඳව වඩාත් සංවේදී බවක් හදාගන්නට ඕන. සොබාදාම රැකෙන කලකයි ඔබ අපට නිදහසේ මේ ලෝකයේ හුස්ම ටික පවාර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි පුරුදු කරමු සොබාදම් මාතාව පරිස්සම් කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.